වැටුප ගෙවන්න කෝටි 11,000ක් වෙන් කරා. රුපියල් කෝටි 11,000ක් වැඩි කරපු කොටස ගෙවන්න. ලබන අවුරුද්දේ කෝටි 11,000ක් 27 කෝටි 11,000ක් 2027 වෙනකොට රාජ්‍ය සේවකගේ වැටුප් වැඩිවීමේ පංගුව ගෙවනවා රුපියල් කෝටි 33,000ක්. එයි අපේ වෘත්තිවේදී රැක ගන්න ඕන. රාජ්‍ය සේවකයට සාධාරණ වැටුපක් ගෙවන්න ඕන. මූලික වැටුප වැඩි කරන්න ඕන. ඒකේ විශ්‍රාමිකයන්ට සහනයක් ලැබෙන්න ඕන. මේ වැඩේ කරලා තියෙනවා. මෙහෙම කවදාවත් මේ රටේ ආණ්ඩුව වැඩ කරලා නැහැ, මතක තබා ගන්න. අපි පෝරසාන ආධාරය රුපියල් 15,000 ඉඳන් 25,000 දක්වා වැඩි කරා. දැන් පෞගේ මාසෙ අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. වී වගාව සඳහා පමණක් තිබුණු පෝරසාන ආධාරය කුඹුරු වල අතුරු භෝග වගා කරනවා නම් ඒගොල්ලන්ටත් රුපියල් 15,000ක පෝරසාන ආධාරයක් ලබා දෙන්න තීන්දුවක් ගත්තා. මේ යලකන්නේ කොහොමද මේ ආණ්ඩුව වැඩ කරලා තියෙන්නේ? මෙහෙම වැඩ කරපු ආණ්ඩුව කවදාවත් නැ, මතක තබා ගන්න. රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා, රාජ්‍ය සේවයට බදව ගන්නවා, පෝරසාන ආධාර දෙන විතරක් නෙමෙයි. ලංකාවේ පළමු වතාවට පාසල් දරුවන්ට පොත් පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක් දුන්නා. ළමයි ලක්ෂ 16කට ඒ රුපියල් 6,000 ලබා දීලා තිනවා. ළමයි ලක්ෂ 16කට කවදාවත් ළමයිට පොත් ගන්න අමතර උපකරණ ගැනීම සඳහා ආණ්ඩුව මුදල් දුන්නේ නැහැ. අපි රුපියල් 6,000ක් දුන්නා. ළමයි ලක්ෂ 16කට ලබා දුන්නා. ආණ්ඩුව එහෙමයි. ලැබෙන මුදල් ආරක්ෂා කරලා ජනතාවගේ කාර්යයන් සඳහා අපි යොදවන ආණ්ඩුවක්. වකුගඩු රෝගීන්ගේ දීමනාව වැඩි කරා. වැඩිහිටියන්ගේ දීමනාව වැඩි කරා. විශ්‍රාම වැටුපේ දීමනාව වැඩි කරා. මහපොළ ශිෂ්‍යාධාර දීමනාව වැඩි කරා. ශිෂ්‍යාධාර දීමනාව වැඩි කරා. පාසල් දරුවෙක් ඉන්නවනම් අර පාසල් ආහාර වේල ඒ සඳහා ලබා දෙන දීමනාව වැඩි කරා. එහෙම ආණ්ඩු හැම දෙයක්ම කරමින් තියෙනවා. ජනතාව බලා ගැනීම සඳහා මේ බංකොලොත්තුණු ආර්ථිකයක් ස්ථාවර භාවයට ගෙනල්ලා අපි ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. අස්සසුම රුපියල් 8,500යි දුන්නේ. ඒක 10,000 දක්වා වැඩි කරා. රුපියල් 15,000 දීපයක 10,500 දක්වා වැඩි කරා මේ ජනවාරි මාසයේ ඉඳන්. ඒක ලැබෙනවා අස්සසුම පැගුල් වලට. ඒ විතරක්ද? අපි මේ ජූනි මාසයේ දැනට අස්සසුම නොලැබෙන ඒත් ලැබිය යුතුයි කියලා හඳුනාගෙන තියෙන ලක්ෂ 4 පවුල් ලක්ෂ 4කට ජූනි මාසයේ අලුතෙන් අස්සසුම ලබා දෙන්න කටයුතු කරනවා. බලා ගන්න ඕන දුප්පත් ජනතාව ආණ්ඩුව. මාණ්ඩුව. මට කියන්න මෙහෙම ඉතිහාසයේ ආණ්ඩුව හැදිලා තියෙනවද? පහුගියද අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. සෑම පාසල් දරුවියකටම සාමාන්‍ය පහේ පන්ති වඩා උඩින් ඉන්න වගේ සෑම දරුවියකටම සනීප ආරක්ෂක තුවා මාසෙකට 8 බැගින් ලබා දෙන්න. නොමිලේ පාසල් දරුවන්ට. බලා ගන්න ඕනේ දරුවෝ. ඒක විශාල සමාජ ව්‍යසනයක් වෙලා තියෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා. ඒ නිසා ආධාර ලබා දීමේ වැඩසටහන අපි තවත් ශක්තිමත් කරමින් ඉස්සරහට ගෙනියනවා. අමාරු අය අපි බලා ගන්න ඕන. ඒක තමයි ආණ්ඩුවක වගකීම. ඒ කාර්යය අපි කරනවා. ඒ විතරක් නෙවෙයි. අපි සැලසුම් හදලා තියෙනවා. අපේ ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න ඕන. පොදු ප්‍රවාහනේ අපේ පවුලක කෙනෙක් තමන්ගේ ප්‍රවාහනය සඳහා දරන වියදම වැඩි සහ මේ බස් ඉතාමත් හොඳ ප්‍රමිතියකින් නැහැ. අපි සැලසුම් ගොඩක් හදලා තියෙනවා. ලංගමයයි පුද්ගලික බස් සේවාවයි ඒකාබද්ධ කරන්න ඕන. දැන් අපිට සාකච්ඡා පවත්වන පොඩි කාලයක් ඇයි අපිට. ඒකාබද්ධ කාලසටහනකට දුවන්න ඕන. බස් වලට යම් ප්‍රමිතියක් ගේන්න ඕන. බස් රථය තනි වෙනුවට යම් සමාගමකට දාලා සමාගම කළමනාකරණය කරනවද කියලා අපි කල්පනා ඒ සඳහා අපි සැලසුම් හදලා තියෙනවා. මේ අවුරුද්ද අපි රුපියල් කෝටි 300ක් වෙන් කරා. අලුතින් ඒ කියන්නේ ශ්‍රී ලංකෙන් ගේන එතන බස් 500ක් ගේනවා. ඊට අමතරව බස් 100ක් ගේනවා ප්‍රමිතියෙන් යුතු ලෝකේ දියුණුවයි සම්මත රටවල් වල දුවන වර්ගයේ බස් මේ කිලෝමීටර් 10ක් යනකොට කොන්දරි දෙනේව නෙවෙයි. වහින්ද හිතන බස් නෙවෙයි. ඉතාමත් සුවපහසු ප්‍රවාහන සේවය සඳහා අපි අවුරුදු කිහිපයක් යනකොට අපි බස් රථ හිමියන් එක්ක සාකච්ඡා කරමින් තිබෙනවා. මේ නේද පතෝල මැස්ස වගේ තියෙන බස් රථ වෙනුවට ක්‍රමානුකූලව සුවපහසු බස් රථ සේවයක්
පොදු ප්‍රවාහන සේවයක් අපේ රටේ අපි ආරම්භ කරනවා. මේ අයවැයෙන් අපි මුල් ගල තිබ්බා. හදනවා රට. එතනින් අතර වෙන්නේ නැහැ. අපි සැලසුම් කළ තැන අපේ සෞඛ්‍ය සේවය ඉතාමත් දියුණු ලෙස වර්ධනය කරන්න. මේ අවුරුද්දේ අපි බිලියන 650ක් ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 65ක් සෞඛ්‍ය සඳහා වෙන් කරලා තියෙනවා. රුපියල් කෝටි 65ක් සෞඛ්‍ය සඳහා වෙන් කරලා තියෙනවා. ගොඩනැගිලි ටික හදන්න, උපකරණ මිලදී ගන්න, අවශ්‍ය කාර්ය මණ්ඩල ගන්න, බෙහෙත් එහෙත් ගන්න. අවශ්‍ය අතිතරම් මුදල් ප්‍රමාණය වෙන් කරලා දීලා තියෙනවා. අර්බුදයක් ඇති වුණොත් අර්බුදයක් ඇති වෙන්නේ මිලදී ගැනීම සඳහා ගතවන කාලය. එහෙම නැත්නම් ආයේ කිසිදු රෝලක බෙහෙත් පෙත්තක් හිග නොවන ආකාරයෙන් බෙහෙත් ගැනීම සඳහා මුදල් ටික වෙන් කරලා තියෙනවා. අපි සැලසුමක් හදලා තියෙනවා. ක්‍රමානුකූල අපේ සෑම පවුලකටම පවුලේ වෛද්‍යවරයෙක් ඉන්න උනා. අපි ඒක නියම ව්‍යාපෘතියක් මේ අවුරුද්දේ පටන් ගන්නවා. තමන් දකින ස්පිරිතාලෙට දකින දොස්තර ගාවට යනව නෙවෙයි. තමන් පිළිබඳ තියෙන වෛද්‍ය වාර්තාව, තමන්ගේ රෝග නිදානයන් පරණ රෝග ගැන අදහස් තියෙනවා. ඒක වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔබ යන්න පළමු කොට මේ වෛද්‍යවරයා ගාවට. එයා තමයි කියන්නේ මේක ගණන් ගන්න ඕන ලෙඩක්ද, තවත් පරීක්ෂණ කර යුතු ලෙඩක්ද, පවුලට වෛද්‍යවරයෙක්. ක්‍රමානුකූල අපි අපේ පාලනයේදී සෑම පවුලකටම වෛද්‍යවරයෙක් ඇති වෙන විදිහට අපි සෞඛ්‍ය සේවය දියුණු කරනවා. එතන මෙරට හදනවා. අපේ රටේ අධ්‍යාපන විශාල පරිවර්තනයක් ඇති කරනවා අපි. මේ 2026 වසරේ අප අලුත් විෂය නිර්දේශයක් හඳුන්වා දෙනවා. පළවෙනි පන්තියටයි 6 පන්තියටයි. අනිත් ඒවා පරණ එකේම යන්න. හැබැයි 6 පන්තිය ළමයිට අලුත් එකක්. ඊළඟ 7ට එනවා, 8ට එනවා, 9ට එනවා. අවුරුදු 4ක් යනකොට 9 පන්තියට එනකොට ඉන්න අලුත් විෂය නිර්දේශ සහිත ළමයි. ඊට පස්සේ 9 පන්තියේ තෝරා ගැනීම විභාගයක් තියෙනවා. විභාගයක් තියලා දරුවා යන්න ඕන පාර කියනවා. ඔය වෘත්තීය වේදිකයක් වෙන්න මේ පාර යන්න. ඔය වෛද්‍යවරයෙක් වෙන්න මේ පාර යන්න. ඔය කාර්මික ශිල්පියෙක් වෙන්න මේ පාර යන්න. ඒ වගේ පාරවල් ගණනාවක් අපේ දරුවෝ ගෙනියනවා. ඉඳ පාසලට ඇතුළත් වෙන දරුවෙක් අධ්‍යාපන වශයෙන් නිපුණතාවයක් හෝ වෘත්තීය වශයෙන් නිපුණතාවයක් නැතුව කිසි පාසල් දරුවෙක් එළියට වැටෙන්න දෙන්නේ නැහැ. මතක තබා ගන්න. අධ්‍යාපනයේ විශාල වෙනසක් ඇති කරනවා. ඒ කියන්නේ මොකද්ද? අද අපේ පවුලක් ගත්තොත් බෙහෙත් හේත් ගන්න වැඩි වියදමක් දරනවා. ප්‍රවාහනයට වැඩි වියදමක්, ගමන් බිමන්ට වැඩි වියදමක් දරනවා. දරුවන්ගේ අධ්‍යාපනයට වැඩි වියදමක් දරනවා. අපි මේ වියදම් ටික ඔක්කොම අඩු කරනවා. ප්‍රවාහන සඳහා වියදම අඩු වෙන්න ඕන. ඒ වගේම බෙහෙත් හේත් සඳහා වියදම අඩු වෙන්න ඕන. අධ්‍යාපනය සඳහා පවුලක් දරන වියදම අඩු වෙන්න ඕන. එතකොට තමන්ගේ ආදායම අනිත් වැඩවලට යෙදෙනවා. තමන්ට චිත්‍රපටයක් බලන්න, විනෝදයෙන් ඉන්න, හොඳ ආහාර වේලක් ගන්න, ගෙට කාමර කැලලක් එකතු කරගන්න, හොඳ වැසිකිලි පද්ධතියක් හදාගන්න, විනෝද ගමනක් යන්න, සල්ලි ටික ඉතුරු වෙන්න ඕන. හැබැයි මොකද වෙලා තියෙන්නේ? අපි හම්බ කරන සල්ලි ටිකක් ලෙඩට, අනිත් එක ගමනට, අනිත් එක අධ්‍යාපනයට. එහෙම ලෝක රටවල් මේ ටික අපි කරන්නම්. ඉතින් අපි තාත් සැලසුම් සාගතව ඒ වැඩේ කරමින් තිබෙනවා. ඉතින් තාමත් හොඳ සුවපහසු ජීවිතයක් අපේ රටේ පුරවැසියන්ට ලබා දීම අරමුණු කරගත්තු සැලසුමක් අපි වැඩ කරමින් තිබෙනවා. මේ මොහොතේ බලාගන්න විශ්‍රාම වැට වැඩි කරලා, වැඩිහිටි දීමනාව වැඩි කරලා, වකුගඩු දීමනාව වැඩි කරලා නේද මේ ඔක්කොම දීලා මේ වෙලාව බලාගන්න එක. හැබැයි දිගු කාල ලෙස ජීවිතේ ගොඩනගන එක. ඒ විතරක් නෙවෙයි, අත්තරලා හිටපු ජනපදාවක් ඉන්න අපේ රටේ. රිමාන්ඩ් වුණොත් කවුරු හරි අය කවදාවත් රස්සාවකට යන්න බෑ. පොලිසියට ගියපුවාම පොලිස් සහතිකේ ඉන්නේ කුඩු තිබිලා රිමාන්ඩ් වුණා කියලා. කොහෙවත් රස්සාවකට ගන්න බෑ. සමාජයෙන් කොන් වෙනවා. අපි මේ අයවැයල එකනේ මුදල් වෙන් කරා රිමාන්ඩ් බාරේ ඉන්න, සිරගත වෙලා ඉන්න හැකියාව තියෙන තරුණ තරුණියන්ට අපි වෘත්තීය පුහුණුව ලබා දෙනවා. එයා හිරේ ඉන්නකොට ඉගෙන ගන්නවා. හිරේ ඉඳගෙන එයා NVQ සහතිකයක් එක්ක එළියට එනවා. නැවත අපි සමීක්ෂණයක් කරලා බැලුවා. අත්තඩං නැවත හිරේ ඉන්න අයගෙන් වැඩි ප්‍රමාණයක් නැවත හිරේ ඉන්න අය. එහෙමනේ ගම්වල මාස 3ක් එනවා, මාසයක් ඉන්නවා, ආයෙ මාස 3ක් යනවා. එහෙමනේ තියෙන්නේ. ගොඩක් හොයලා බලන්න. එන කෙනා නැවත සිරගත නොවන ආකාරයට එයාට පුහුණුවක් ලබා දීලා එයාට රැකියාවක් ලබා ගැනීම සඳහා අපි වැඩ හදනවා. හැම කෙනාම බලා ගන්නවා. ඔය තියෙනවනේ මේ අර අනාථය කියන්නේ මොකද්ද? රැඳවුම් මධ්‍යස්ථාන වල දරුවෝ ඉන්නේ. දෙමව්පිය නැති බලා ගන්න බැරි. ඒ හැම දරුවෙකුටම රුපියල් 5000ක් දෙනවා මාසෙකට. ඒ 5000 රුපියල් 3000ක් ස්ථිර ගිණුමකට දානවා. ඒ අනාථ කඳවුරක ඉන්න දරුවෙක් විවාහ වුණොත්
විවාහ වෙන හැම දරුවටම ආණ්ඩුව රුපියල් ලක්ෂ 10ක් දෙනවා ගයක් හදාගන්න. ආණ්ඩුවෙන් දෙනවා. දෙමව්පියනේ එයාට කියලා ගයක් නේ. එයා ජීවත් වුණේ රැඳවුම් කඳවුරක. රැඳවුම් මධ්‍යස්ථානයක. එයා එළියට එනවා එතනින්. යන්න තැනක් නෑ එයාට. ආණ්ඩුව මොකද කරන්න ඕන? අපි එවැනි හැම දරුවෙකුටම රුපියල් ලක්ෂ 10ක් දෙනවා ගයක් හදාගන්න. හැම කෙනාම අත්තරින් නැතුව ආණ්ඩුවක්. එහෙමයි වැඩ. සියලු ජනතාව බලා ගන්න සේවාවන් ටික දිනු කරන රටක් අපි හදනවා. ඊට පස්සේ එතරින් නතරන ආර්ථික ස්ථාවරභාවයට ගේනවා. තවත් ආර්ථිකයේ පිම්මක් ගන්නවා. අපේ ආර්ථික විශාල පිම්මක් ගන්න පුළුවන් සංචාර කර්මාන්තයේ. අපි ඔයගලන්ට කියන්නම් මේ 2025 වසර ලංකාවේ වැඩිම සංචාරකයන් එන වසර බවට පත් වෙනවා. මතකද? වැඩිම සංචාරක වෙන වසර. අපි ලක්ෂ 25 පන්නනවා ලක්ෂ 30ට කිට්ටු කරනවා. මතකද? හදලා තියෙනවා. හැබැයිම සංචාරකයන් එනකොට මොකද වෙන්න ඕන? ඒගොල්ලන්ට අවශ්‍ය වෙන හෝටල් ටික, ඒගොල්ලන්ට අවශ්‍ය වෙන යටිතල පාසුකම් ටික, වැසිකිලි පද්ධතිය මේ ඔක්කොම සංවර්ධනය වෙන්න ඕනකම තිබෙනවා. අලුත් තැන් වලට නම් යාලම පිරෙන එක හිර වෙන්න පටන් ගත්තොත් ආයේ සංචාරකයන්ට ඒක බාධාවක් වෙනවා. තව ලොකේෂන්, තව යන්න තැන් විශේෂම අනුරාධපුර සංචාර කර්මාන්තය ඉතාමත් යෝග්‍යයි. අපේ පැරණිතම රාජධානිය. හැබැයි සංචාරක කේන්ද්‍රයක් නේ. එතන අපි වැඩි දියුණු කරනවා. එන්ද මේ 25 වැඩිම සංචාරකයන් එනවා. 25 වාර්තා 26 කඩනවා. 26 වාර්තා 27 කඩනවා. මතක තියාගන්න. හැම වසරකම වර්ධනය වෙන ආර්ථිකය බවට සංචාර කර්මාන්තය පත් කරනවා. සැලසුම් හදලා තිබෙනවා. එතනින් නතර වෙන්නේ නැහැ. මේ වසර ලංකාවේ වැඩිම භාණ්ඩ සහ සේවා අපනයන කරපු වසර බවට පත් කරනවා. වැඩියෙන්ම පිටරටට භාණ්ඩ සහ සේවා අපනයන කරලා වැඩිම ආදායම උපයන අවුරුද්ද මේ 2025 අවුරුද්ද මතක තබා ගන්න. ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම උපයන අවුරුද්ද වෙනවා. එහෙමයි. ඒ විතරක්ද? ඒ සඳහා අපි කර්මාන්ත දිරිගන්නනවා. අපනයන ගම්මාන හදන්න සැලසුම් කරලා තිබෙනවා. අපනයන කර්මාන්ත කරුණු සහාය දෙනවා. නීතිමය බාධා ඉවත් කරනවා. විශාල වැඩ කොටසක් අපි කරමින් තිබෙනවා. වැඩිම ඩොලර් ප්‍රමාණයක් භාණ්ඩ සහ සේවා පිටරට විකුණලා උපයන අවුරුද්ද මේ අවුරුද්ද. මෙතෙක් තිබුණු හැම අවුරුද්දකටම වඩා. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් අපේ රට ගැන විශ්වාස තිබලා මේ ආර්ථිකය කෙරෙහි විශ්වාසය තිබලා විදේශගත ශ්‍රී ලාංකිකයන් වැඩිම ඩොලර් ප්‍රමාණය වපු අවුරුද්ද බවට 2025 අවුරුද්ද පත් වෙනවා.